සියලු දෙනාටම ආයුබෝවන්. ඉතින් අපි දන්නවා මේ වෙලාවේ අපේ රට ලොකු ආපදා තත්වයකට මුහුණ දීලා ඉන්නේ. ගොඩක් අය අසරණ වෙලා, ගොඩක් අයට තමන්ගේ දුක කියා ගන්න කෙනෙක් නැහැ. ඒ තරමට මිනිස්සු පීඩාවටපත් වෙලා ඉන්නවා. ඉතින් ගොඩක් අපි දන්නවා අපේ රටේ ගොඩක් අය හරිම සමගිය කියලා මේ වෙලාවේදී පේනවා අපිට. හැමෝම තමන්ට පුළුවන් ආකාරයෙන් පුළුවන් විදියට උදව් උපකාර කරනවා. කෑම බීම ඇඳුම් පැළඳුම් මේ හැම දෙයක්ම ලබා දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපේ මේ මනුෂ්‍ය ශරීරයේ වැඩි ප්‍රමාණයක් තියෙන වතුර. එතකොට මේ මිනිස්සයා කියන කෙනාට වතුර වැඩි ප්‍රමාණයක් ඕන වෙනවා. සාමාන්‍ය දවස්වලට අපි වතුර බෝතල් 4ක් 5ක් බොනවනේ. ඉතින් දැන් මේ දවස්වල මේ ආපදාවන් වලට ලක් වෙලා ඉන්න පැතිවල ඒ ප්‍රදේශවල අයට වතුර ඒ වගේ වතුර බොන්න අවස්ථාවක් නැහැ. මොකද අඩුම තරමේ වතුර බෝතලයක්වත් තියෙනවද කියලා දන්නේ නැහැ සමහර වෙලාවට. දැන් ඒ වගේම තමයි සමහර වෙලාවට ෆුඩ් සිටි වල දැන් කොළඹ සමහර ෆුඩ් සිටි වල ඒ වගේම කඩවල වල වතුර සම්පූර්ණයෙන්ම ඒ රැක්වල වතුර නැහැ. වතුර ඔක්කොම අරගෙන. ඉතින් එක්කෝ ඒගොල්ලොන්ට දෙන්න හරි තමන්ගේ ගෙවල් වලට ගෙනියලා හරි කොහොම හරි වතුර මිලට ගන්නත් නැහැ. එතකොට අපිට දැන් එහෙම වතුර මිලට අරගෙන හරි ඒගොල්ලොන්ට දෙන්න විදිහක් නැත්නම් ඒ අවතැන් වෙලා ඉන්න අපේ මයිට දෙන්න විදිහක් නැත්නම් අපිට පුළුවන් අපේ ගෙවල් වලට එන ටැප් ලයින් එකෙන් වතුර බෝතල් වලට ෆිල් කරලා ඒව හරි අපිට ගිහිල්ලා දෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒකත් ගොඩක් හොඳයි. මොකද දැන් අපි සාමාන්‍යයෙන් අපේ ගෙදරට එන ටැප් ලයින් එකේ වතුරනේ අපි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම වතුර ටිකක්වත් අර වගේ අවතැන් වෙලා ඉන්න ඒ අයට නැහැ. ඉතින් ඒ නිසා මේ වතුර කියන දේ අපිට ගොඩාක් අවශ්‍ය වෙනවා අපේ ජීවිතවල. ඉතින් සමහර වෙලාවට සමහර ගෙවල් වල ගොඩක් අය ඉන්නවා. පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටි අය දක්වා ගොඩාක් සමහර විට 4-5 දිනක් එක ගෙදරක ජීවත් වෙනවා. ඉතින් පුංචි බබෙක්ට කොච්චර ප්‍රමාණයක් ඉතින් එයාලා ඒගොල්ලෝගේ පිරිසිදු කිරීමේ කටයුතු වලට එදිනෙදා අවශ්‍යතා වලට ඒ දේවල් වලට මේ වතුර ඕනේ වෙනවා. එතකොට වැඩිහිටි අයට වයසක අපි හිතමු ගොඩාක් වයසක අය ඉන්න ගෙදරක් කියලා. ඉතින් එහෙම වුණොත් එහෙම මේ වතුර කියන දේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ගොඩක් දැනට අර පිරිපැස්මෙන් පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඒ කියන්නේ දැන් අර පිරිමැස්මෙන් පාවිච්චි කරනවා කියන්නේ ඒගොල්ලෝ වතුර බොන ප්‍රමාණය ගොඩක් අඩුයිනේ. එතකොට වෙනදට වතුර බෝතල් 4ක් 5ක් බිව්වනම් දැන් බොන්නේ ඉතාමත්ම අඩුවෙන්. එතකොට වතුර මේ ශරීරයට අඩු වෙනවා කියන්නේ අපිට වෙනත් ලෙඩ රෝග හැදෙන ප්‍රමාණයත් වැඩි. වෙනත් ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඉතින් වතුර නැතිකම නිසා. ඉතින් ආහාර ඇඳුම් වගේම මේ වතුර කියන දේත් වැඩිපුර ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ සහනාධාර ලබා දෙද්දී ඒගොල්ලන්ට අවශ්‍ය කරන මේ වතුර ලබා දෙන්නත් අපි වග බලා ගන්න ඕනේ. ඉතින් අපි අර මම කිව්වා වගේ අපිට ඒ බෝතල් කරපු වතුර මිලට ගන්න නැත්නම් අපේ ගෙවල් වල තියෙන වතුර හරි අපිට පුළුවන් ඒ වගේ බෝතල් වලට ෆිල් කරලා ගිහිල්ලා දෙන්න. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් හරි හදාගෙන අපි මේ සඳහා මොන හරි දෙයක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් සමහර වෙලාවට ඒ පැතිවලට යන පාරවල් තවමත් හදලා නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අපි මූණ දීලා ඉන්න තත්වයේදී හැමෝම එකිනෙකා ගැන තේරුම් අරගෙන ජීවත් වෙන එක ගොඩක් වටිනවා. ඉතින් අපි හැමෝම එකිනෙකා ගැන මනුෂ්‍යත්වයෙන් තේරුම් අරගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් අයුරින් අපි හැමෝම එකතු වෙලා මේ අයට උදව් කරන්න බලමු. ඉතින් මම ඉල්ලන්නේ පුළුවන් තරම් ඔයාලා ඒ ගෙනියන දේවල් අතරට පුළුවන් තරම් වතුර බෝතලුත් එකතු කරන්න. කලින් ආපු ඒ ටැප් ලයින් වල මඩ හිරි වෙලා හරි ඒ වගේ දේවල් නිසා තාමත් වතුර ලබා දීමේ නොහැකියාවක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අර වතුර නැතුව අපිට ජීවත් වෙන්න අමාරුයිනේ. මේක නිසා අපි අපේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන අපේ ගෙවල් වල තියෙන වතුර හරි අපිට පුළුවන් වතුර බෝතල් වලට ෆිල් කරලා ඒගොල්ලොන්ට ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. සමහර වෙලාවට ඒ වතුර එන ටැප් ලයින් වල මඩ හිර වෙලා ඒ දේවල් තවම යථා තත්ත්වයට පත් කරගන්න බැරි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා කොහොම හරි අපි මේ අයගේ වතුරවල මේ අවශ්‍යතාවය සපුරන්න වග බලා ගන්න ඕනේ. මොකද වතුර නැතුව අපි කාටවත් ජීවත් වෙන්න බැහැනේ. ඒ වගේම තමයි ආරංචි වුණ තව දෙයක් තමයි වතුර දෙන්නේ අඩුවෙන් කියලා. ඒ කියන්නේ අඩුවෙන් දෙන්නේ සමහරවිට අනිත් හැමෝටම දෙන්න ඕනේ. කියන්නේ වතුර හැමෝටම බෙදලා දෙන්න ඕනේ. ඒක නිසා සමහරවිට වතුර බෝතල් දෙකක් වගේ ඒ වගේ ප්‍රමාණයක් දෙන්න වෙනවා
දෙන්න වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් අපේ සිරුරෙන් වැඩි ප්‍රමාණයක් තියෙන වතුර. ඒ නිසා මේ අයට වතුර කියන දේ ගොඩක් අවශ්‍ය වෙනවා. ඒක නිසා පුළුවන් තරම් මෙයාලට වතුරත් ලබා දෙන්න අපි කටයුතු කරන්න ඕනේ.